මේ අම්මා දැන් මේ ටික දැක්කොත් දෙගානටයි මෙතන හරිද? අනික මෙතන සැලොන් එකකට බඩුවරන් වගේ ඕම මෙතන බඩුවරන් තියෙන්නේ. හරි හරි කෑ ගහන්න එපා. තමුසේ පොඩ කම්මෝ ෂේප් කරගන්නවා. මල්ලේ ආෆිස් එක අරන් ඇවිල්ලා තියෙන්නේ. අනිත් එක මේ නිවුස් ප්‍රසන්ටර් කෙනෙක් වුණාම වොයිස් එක ගැන විතරක් නෙමෙයි. කාගේ චොයිස් එක වෙන්න රූප ලස්සන තියාගන්නත් ඕනේ. එහෙනම් ඉතින් මේ ටික මදි වෙයි. ඇයි? ප්ලාස්ටික් සර්ජරි එකක් කරන්න. මගේ මුණ කපුටා. නෙමෙයි අනෝ යන්න. තාම කොල්ලෙක්වත් නැහැ. එනොතර ප්ලාස්ටික් සර්ජරි ගැන කතා කරා. ගිහිල්ලා තමුසේගේ වොයිස් එකට ගිහින් ප්ලාස්ටික් සර්ජරි එකක් කරා. ඉරිසියාව. කොබන් අක්කා මේ කෝබන් අලලූණු පරිප්පු කරවල ඔබ වෙන කාගේ කරත්තද තලු කරන් ආවේ මැසෙක් කම මැසෙක්. අම්මා කිව්ව බඩු තමයි අම්මේ මෙතන තියෙන්නේ අල පරිප්පු යට වෙලා තියෙන්නේ අලලූණු යට වෙච්ච එක හරි මොකටද ඉතින් යක්ෂයෝ දෙන්න මේ ක්‍රීම් ගොඩක් පටවගෙන අනේ දෙයියනේ මට හරි හරි අම්මේ අම්මා hina වෙවි ඉන්න බිල ගෙවන්න ඉපා පාවතේ අම්මා මේ බඩු අඩු කරන්න ගහපු මිල වෙනස් කරන්න බෑ නෝන. ඔයා පිල් කරන්නක් කි අම්මෝය විහිළු කරන්නේ හරියට විහිළු කරනවා. විහිළු? උඹලා ඕනකු දෙයක් ගාගෙන ඉන්න. මට හිනා යනවා මට පිස්සු